hello ළමයි welcome back to my YouTube channel. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් මම රුෂි. ඉතින් ඔන්න කාලයකට පස්සේ මම අරගෙන ආවා මගේ නිවාඩු දවසක් ගත වුණේ කොහොමද කියලා වීඩියෝ එකක්. එක දිගට තිබුණ lectures, assignment, presentation, batch party, dancing practice ඔය ඔක්කොමත් එක්ක busy වෙලා ඕන දවස් 4ක නිවාඩුවක් මට හම්බෙලා මං ආවා ගෙදර. මේ දවස් 4-5 කරගන්න දෙයක් තමයි. ඉතින් ඊට පස්සේ එක්සෑම් නේද කියලා මම හිතුවා ඉතින් මගේ නිවාඩු දවස් 4 ඉතාමත් නිස්කලංකව ගත කරන්න ඕනේ කියලා ඒ වුණාට ළමයි මට 7 වෙද්දි නැගිටලා නංගිව දාන්න යන්න වුණා. ඔන්න ඊට පස්සේ ආවෙලා මෙන්න මේ various kind of foods එක්ක මගේ උදේ ආහාරය අරගෙන ඉවර වෙලා මං ඉතින් චුට්ටක් එළිය පහළිය ඇවිදින්න ගියා. මේ ඉන්නේ අපේ සුදු. මෙයාට එම ලොකුවට වයස නැහැ. අවුරුදු 6ක් විතරයි වෙන්නේ ඉතින්. ওই විදියට මුළු වරුවම කාදාලා නිකන් ඉඳලා කාලා බේලා මම හිතුවා ඉතින් මට කියලා දෙයක් කරගන්න ඕනි කියලා. ඔයාලා ඔක්කොටම කණෙන් ගන්න මෙන්න මේ වගේ හට්ටියක්. මොකටද කියනවා නම් තෙල් එකක් හදාන්න තමයි යන්නේ. කොණ්ඩයක් පරිසම් කරගන්න එක කොච්චර අමාරුද කියලා දන්නව ඇති. ගෙදර ඉඳලා ඉතින් එක වැඩවලට දුර පළාත්වල ගිහිල්ලා බෝඩින් වල ඉන්න ළමයි. වතුර වෙනස් වුණාම ක්ලයිමේට් වෙනස් වුණාන් පස්සේ කොණ්ඩේ යන එක කොණ්ඩේ සවුත් වෙන එක අපිට වෙනස් කරන්න බෑ. අපිට නැති කරන්නත් බෑ. ඉතින් ඒකෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි හරියට ඔයිල් ට්‍රීට්මන්ට් කරන එක. ඉතින් මම එක જાතිය ට්‍රීට්මන්ට් කරනවා. ඒකෙන් මම කැමතිම ඔයිල් එකක් තමයි මේ කරපිංච තෙල් එක. ඉතින් පුළුවන් වෙලාවට මේක හදාගෙන ගන්න එක තමයි මගේ වැඩේ. ඒකෙන් කොණ්ඩේ වවා ගන්නත් පුළුවන්, කොණ්ඩේ යන එක අඩු කරගන්නත් පුළුවන් ඉතින්. මට එහෙම ලොකු කොණ්ඩයක් නැහැ. දණහිසට ටිකක් උඩින් පොඩි නකුඩු කොණ්ඩයක් තියෙනවා. අන්න ඒක පරිස්සම් කරගන්න තමයි මම මේ හැමදේම කරන්නේ. ඉතින් ওই විදිහට මම අර කිව්වා වගේ හට්ටියක් අරගෙන ඒකට කරපිංච දාලා රත් කරලා හරියම පරිස්සමෙන් මම මෙන්න මේ විදිහට තෙල් එක හදාගෙන බෝතලයට දාන්න තමයි අරගෙන ආවේ. ඔන්න බලන්න ළමයි ඔතනෙන් තමයි හොඳම දේ වෙන්නේ. මම අතිසාර්ථක විදිහට ඔක්කොම ටික හලා ගන්නවා බීම. කියන්න සතුටේ වෙන වෙලාවක් තිස්සේ හදාගෙන මෙන්න මේ වගේ මෝඩ වැඩක් කරේ නැත්තම් මම ඉතින් රුෂි නෙමෙයි. එහෙමයි කියලා මම පසුබට උනේ නැහැ. භාගයක් බෝතලයටයි භාගයක් බිමටයි දාගෙන ඔන්න ඊට පස්සේ ඔන්නේ අර භාජනයටම දාලා මම මේව කරගෙන දාලා ඔන්න ඔය විදිහට තමයි ඉතින් බෝතලයක්ම හැදුවා. බෝතලෙන් භාගයයි ඉතුරු උනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ ඔයිල් එක හදාගත්තේ. ඉතින් මම සැලුනේ නෑ. මගේ අන්හෙල්දි කැමරාට ආවට මං ආයෙත් සැරයක් ආවා. ඔන්න ඒ විදිහට අධික සීනි සහිත බිස්කට් බීම ඊට පස්සේ යෝගට් තෙල් දාලා කඩලා ආයන් තමයි එක චුට්ටක් හෙල්දි ළමයි. මේක නෑ මට නෙමෙයි. ඕක බලු කුක්කු දෙන්නෙක්ට තමයි මං අරගෙන ගියේ. මං විතරක් කාලා හරියන්නේ නෑ නේ කියලා හිතලා මං ඕක අරගෙන ආවේ දෙන්නට. මෙහෙමයි තියද ඔය ඔත්තන ඉඳලා තින් වැඩි හරිය ඇත්තේ කෑම තමයි. ගෙදර ඉතින් ඉන්නවා කියන්නේ ගෙදර කවුරුත් නෑ කියන්නේ මෙන්න මේ වගේ කෑම බීම වලට වැඩි දෙන එක තමයි කරන්නේ. කොච්චර වුණත් ඉතින් බෝඩිමේ ඉඳගෙන උයනකොට රෙදි හොදනකොට ලෙක්චර්ස් යනකොට යනවා එනවා කනවා බොනවා එනවා යනවා එහෙම ඉන්නකොට හිතනවා අනේ ඔක්කොම දමලා දාලා ගෙදර ගිහලා පොඩ්ඩක් නිදහසේ ඉන්න තිබ්බනම් හොඳයි කියලා. ඒ වුණාට ඉතින් ගෙදර ඇවිල්ලා එක දවසක් මෙන්න මේ විදියට ගත කරනකොට හිතනවා අනේ දෙයනේ මොන කම්මේකමක්ද මේ මට යන්න ඕන බෝඩිමට කියලා. ඔන්න ඔය විදියට ඉතින් මං දවසක්ම කාදාලා අවස්ථාවේ තමයි තීරණය කරේ මෙහෙම ඉඳලා බෑ පොඩි ගමනක් ගිහින් එනවා කියලා. තාම කනවනේ ඉවර නෑ. ඊට පස්සේ මේ ඉන්නේ කිරිබත් දුන්නේ නෑ කියලා මාත් එක තරහ වෙලා ඔළුව අත ගන්නවත් දෙන්නේ නැතුව ලොකුවන් දාන අවුරුදු 6 චූටි බබා. කොච්චර හොඳින් තියාගන්න හැදුවත් හොස්සලඟින් මැස්ස ගිය ගමන් මෙන්න මේ වගේ තරහ වෙන පූසෙක් ඉන්නවනම් ඔන්න ඔයාලගේ ගෙදරත් සර්ව සම්පූර්ණ. නැත්තම් ඔයාලගේ පූසවත් පොඩ්ඩක් මෙන්න මේ වගේ ලොකු කන් දාන්න පුරුදු කරලා ගන්න ඉතින්. ඊට පස්සේ ඉතින් මම ඉතින් කතාව නතර කරේ කොහෙන්ද ළමයි? මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ ගමනක් යන්න ඕනේ කියලා. මේ තියෙන්නේ ගමන තමයි. මගේ ප්‍රයිවට් පික්මි ඩ්‍රයිවර්වත් කතා කරගෙන මම ගියා ඉතින් පොඩි ගමනක්. ඒකත් අපරාධි කියන්න බෑ අමතක වෙන්නේ නැති ගමනක්. මාතරින් පටන් ගත්තා අන්තිමට බලනකොට ගාල්ලේ. හැබැයි කමන්නේ දවසෙම ඉතින් කම්මැලිකම ඉන්නවට වඩා මේකත් හොඳයි කියලා අන්තිමට අපි මෙන්න මේ වගේ සැලුනේ නැහැ. මාතරින් ඉඳලා ගාල්ල ගිහිල්ලා මාතර ඇවිල්ලා ඒකිනුත් තරල්ල පැත්තට ගිහිල්ලා මෙන්න මේ වගේ ලස්සන බීච් එකක් හොයාගත්තා ළමයි. හොඳයි නේද?
මේ ඉන්නේ පුංචි යාළුවෙකුත් හම්බුණා මට. ඊට පස්සේ ඉතින් එයා ඔන්න ඔය වගේ පොඩි රයිඩ් එකක් එක්කගෙන ගිහිල්ලා ඔන්න ඔය වගේ ගෙවල් ළඟින් බස්සලා ඊට පස්සේ අම්මා එනකම් මෙන්න මේ කරන දේවල් තමයි මේ. මෙන්න මේ වගේ එක තැනක ඉන්න නැතුව ඔන්න ඔය වගේ මානසික ඉඩ තියෙන ළමයි දාන්න 5ක්. ඊට පස්සේ ළමයි මම ගියේ මගේ කබඩ් එක කැඩලා. ඉතින් මං අම්මත් එක්ක ගියා වෙන කබඩ් එකක් ගන්න. ඕන්න ඔය තියෙන්නේ අපේ ගෙදරට ළඟදීම ඉන්න අමුත්තා. ළඟදීම නෙමෙයි අදම ඕකෝ දාලා ඕඩේ එක දාලා මම ගෙදර ගියා පස්සෙන් එන්නෝ කියලා. ඊට පස්සේ ඉතින් ඔන්න ඒ විදිහට මගේ නිවාඩු දවසෙන් එක දවසක් ඔය විදිහට ඉවර කරලා කබඩ් එකේ එනකන් සෑන්ඩ්විච් එකක් හදාගෙන බලාගෙන හිටියා. දැන් ඉතින් අල්ලපු ගෙදර බලු යාළුවා රෝස් පාන් වහලක් කන එක බලන ගමන් අදට ඇති කියලා මම වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ලයික් කරන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බයි බයි.